කොහෙද යන්නේ? මොකද අහන්නේ? මං නගර ආරක්ෂක. මං කප්පිය ආරක්ෂක. කොහෙද ගියේ? බයිස්කෝප් එකක් බලන්න. සිංහලද දෙමළද ඉංග්‍රීසිද? ඉංග්‍රීසි. නම මොකද්ද? බබට් රෝස් and the hazard men. අන්තිමට මොකද වෙන්නේ? තිරේ වහනවා. පටන් ගන්න. තිරේ ඇරලා. මුලයි අගයි හරි. මැද මොකද වෙන්නේ? ඉන්ටර්වල් දෙනවා. බබට් රෝස් and the hazard men කියන එකේ තේරුම මොකද්ද? රොබර්ට් බාස්ගේ මේසන් හැන්ද. පදිංචිය? ගලපිට මඩ. ඉපදුනේ? කොළඹ. කොළඹ කොහෙද? වැලිකඩ. ළමා කාලේ ගෙවුනේ? මහර. තරුණ කාලේ ගෙවුනේ? බෝගම්බර. තමාගේ රැකවරණයට හිටියේ? පොලිසිය. වෙන? බන්ධනාගාර නිලධාරීවරු. තාත්තගේ නම? පච්චසිරා. පච්ච කොච්චර තියෙනවද? 99. ඒ 100ක් හිටුවේ නැත්තේ? කෙට්ටුවා. එක්කන මොකද උනේ? පොලිසිය මැකුවා. මොකද්ද කොටලා තිබ්බ වචනේ? රාලහමේ PC මං IRC කියලා. අම්මගේ නම මොකද්ද? මල් රාණි. ඇයි එහෙම කිව්වේ? පොඩි කලින්ද මල් රික්කා. මලක් කීයද? රුපියල් 1000යි. වට්ටියක්? නෑ කෑල්ලක්. තාත්තගේ මුල් පදිංචිය? ලංකාවේ. අම්මා? සඳ ලංකාවේ. තාත්තා වැඩිපුරම ඉන්නේ කැමති කොහෙද? පාතාල ලෝකෙ. අම්මා? සුරංගනා ලෝකෙ. තාත්තා ආස කරන ගහ? එල්ලුම් ගහ. බොරු එහෙම කියනවද? ඇත්ත කියන්නෙම නෑ. විනෝදාංශන මොකද කරන්නේ? මාල කඩනවා. කසාද බඳලාද? නෑ. ඇයි? අනුන්ගේ පවුල් කඩන හින්දා. ආස කරන කෑම? ගුටි කෑම. අම්මා වැඩිපුරම ගියපු තැන? උසාවි. එතකොට තමා හිටියේ? හිරගෙදර. මෙලව එළිය දුටුවේ? මව් කුසේ. දැන් ඉන්නේ? මහගෙදර. ආස කරන සතා මොකක්ද? ඊළඟ. ඇයි ඒ? හැමදෙස්සෙම මොන හරි කාගත්ත ගමන් බඩගිනින් ඉන්නේ. අන්තිමට බඩගිනියද? ඔව්. එහෙනම් වහනේ ගන්නවා මොන හරි කාලෙමු. යා. මේ තියෙන මිස් ඩබල් බැරල් රෙස්ටොරන්ට් එක. මේකේ කන්නයි බොන්නයි දෙකම තියෙනවා. එන්නකෝ යන්න. කොස්තාපල් නෝනාව ඩබල් බැරල් එකට අරන් ගවිලා මෙන්න මුලින්ම අරන් එනවා ලම්ප් රයිස් එක. සම්බර් රයිස්, චිකන් කරි, අලු කෙසෙල් මාළු, උඹලකට සම්බෝල බැදපු විතරත් එක්ක සුපිරිම රයිස් එකක් තමයි මෙන්න මේ ලම්ප් රයිස් එක. චිකන් ඩ්‍රම් ස්ටික්, වෙජිටබල් චිප්ස්, වටර් මෂ්රූම්, කංකුන් ටේබල්, චිලි පේස්ට් සෝස් එක, මේ තියෙන ගිනිගින්දර සෙට්මන්ට් රයිස් එක. බාස්මති රයිස්, ඉස්සෝ දැල්ලෝ, කජු, මාළු, මිදි, අන්නාසි, චිකන් එක, ෆ්‍රයිඩ් එග්, ජම්බෝ සොසේජස් එක, මේ තියෙන්නේ ඩබල් බැරල් ස්පෙෂල් රයිස් එක. රයිස් නම් රයිස්, කොරියන් රයිස්. මේ තියෙන්නේ ඩබල් බැරල් කොරියන් ස්පෙෂල් රයිස් එක. මේ අරන් එන්නේ කපල් කොම්බෝ පැක් එකක්. මේක තමයි කපල් එකකට සෙට් වෙන හොඳම පැක් එක. මේක ඉතින් ඔයාලට කන්න පුළුවන් ඩබල් බැරල් එකකින් විතර. රස ගැන ඉතින් ආයේ කතා දෙකක් නැහැ. මාරම රසක් තියෙන්නේ. මේක කාලම බලන්න ඕන. කපල් වලට විතරද? ෆැමිලි වලට නැද්ද? මෙන්න තියෙනවා ෆැමිලි වලට හරියන සුපිරි කොම්බෝ පැක් එකක්. චිකන් ෆ්‍රයිඩ් රයිස් එකයි, සීෆුඩ් නාසි එකයි, ජම්බෝ සෝසේජස් එකයි, චිකන් ස්ටු එකයි, එග් කොත්තු එකයි. මේ වගේ රසට මේ වගේ සාධාරණ මිලකට ඉතින් වෙන කොහෙවත් මේව කන්න හම්බෙන්නේ නැහැ. මේව හම්බෙන්නේ ඩබල් බැරල් රෙස්ටොරන්ට් එකකින් විතරයි. මේ තියෙන්නේ මම කැමතිම හරිය දුන් දාන කරිය. මේවා සෙට් වෙන්නේ බයිට් එකට තමයි ඉතින් හරිය. මෙන්න මේ වගේ බජට් එකටයි බයිට් එකටයි දෙකටම සෙට් වෙන සිසිලියන් චයිනීස් මටන් එකක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි සිසිලියන් සීෆුඩ් එකකුත් තියෙනවා. ඉතින් මේ හැම කෑම එකක්ම ඔයාලට කන්න පුළුවන් ඩබල් බැරල් රෙස්ටොරන්ට් එකකින් විතරයි. ඩබල් බැරල් රෙස්ටොරන්ට් බ්‍රාන්චස් 3ක් තියෙනවා. අපි දැන් මේ ඉන්නේ මාතර බ්‍රාන්ච් එකේ. ඇඹිලිපිටිය එකක් තියෙනවා, කොට්ටාව එකක්. ඉතින් මේ ඕනම බ්‍රාන්ච් එකක ඔයාලට පුළුවන් බර්ත්ඩේ පාටි, ඔෆිස් පාටි, ෆැමිලි පාටි වගේ ඕනම පාටි එකක් arrange කරගන්න. කැමති විදිහට ලෑස්ති කරලා ගන්නත් පුළුවන්. Uber Pick Me available හොඳේ. කිලෝමීටර් 3ක් ඇතුළත ඔයාලට delivery free වගේම කිලෝමීටර් 10ක් ඇතුළත ඕනම තැනකට delivery කරනවා. වැඩි විස්තර දැනගන්න මෙන්න මේ numbers වලට දැම්මම කතා කරන්න. යන්නේ සර් මේ ඩබල් බැරල් එකට ගියා පොඩ්ඩක් කැම ටිකක් කාලේ නිකන් දවල්ට ඩබල් බැරල් පරිසම් වාහනේ වර බඩු ආ කිසිම දෙයක් නැහැ යන්න ගෑ ෂාබා යකෝ මේ අපේ කොස්තාපල් රවණියක් කනේ වනවනේ යන ලස්සන යකෝ අපි නිවාඩුවක් කිල්ලව තමයි ඔය ඉසි මහත්තයා කෙන්දිරි ගන්න උඩ තමයි සිප් එකක්වත් යන්න පින නැත්තේ හොඳයි